හර්ට් චක්‍රය. හර්ට් චක්‍රය කියලා කියන්නේ පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල. පූර්ණ හර්ට් ස්පන්දනයකදී ඇතිවන සිද්ධීන් අනුපිළිවෙල තමයි හර්ට් චක්‍රය කියලා කියන්නේ. ඒක ප්‍රධාන කොටස් තුනක්. පළවෙනි එක කර්ණික ආකුංචය. කර්ණික ආකුංචය, කෝෂික ආකුංචය සහ පූර්ණ හර්ට් විස්තාරය. කර්ණික ආකුංචය ගත්තට පස්සේ තත්පර 0.1ක කාලයක් ගත වෙනවා. කෝෂික ආකුංචය ගත්තට පස්සේ තත්පර 0.3ක කාලයක් ගත වෙනවා. පූර්ණ හර්ට් විස්තාරයට තත්පර 0.4ක කාලයක් ගත වෙනවා. එතකොට සම්පූර්ණ හර්ට් චක්‍රයට ගත වන කාලය තත්පර 0.8යි. ඊට පස්සේ පූර්ණ හර්ට් ස්පන්දනයකදී සිදුවන සිද්ධීන් අනුපිළිවෙල හර්ට් චක්‍රය කියලා කියනවා. ඒ වගේම සාමාන්‍ය හෘද ස්පන්දන වේගය මිනිත්තුවකට ස්පන්දන 60යි. මිනිත්තුවකට ස්පන්දන 60යි. ආඝාත පරිමාව. ආඝාත පරිමාව කියලා කියන්නේ එක සංකෝචනයකදී කෝෂිකාවක් මගින් පොම්ප කරන රුධිර පරිමාව. කෝෂිකාවක් මගින් එක කෝෂිකාවක් මගින් එක සංකෝචනයකදී පොම්ප කරන රුධිර පරිමාවට අපි කියනවා ආඝාත පරිමාව කියලා. මේ විදිහේ දල සැකැස්මක් ගත්තට පස්සේ මෙන්න මේක තමයි වෙන්නේ. මේ තියෙන්නේ හෘද. මේ හෘද. මේ තියෙන්නේ දකුණු කර්ණිකාව, මේ තියෙන්නේ වම් කර්ණිකාව, මේ තියෙන්නේ දකුණු කෝෂිකාව, මේ තියෙන්නේ වම් කෝෂිකාව. මේක මෙහෙම දෙකට බෙදුවට පස්සේ මේ උඩ තමයි කර්ණික ආකුංචය වෙන්නේ, මේ යට තමයි කෝෂික ආකුංචය වෙන්නේ. මේ දෙකම කරාට පස්සේ පූර්ණ හෘද විස්තාරය කියලා කියන්නේ හම්බ වෙන විවේක කාලයට. මේ දෙකෙන් පස්සේ හම්බ වෙන විවේක කාලයේ තුන්වෙනි එක තමයි පූර්ණ හර්ට් විස්තාරය. කර්ණික ආකුංචය සිදු වෙන්න නම් SA ගැටය උත්තේජනය වෙන්න ඕන. ඒ වගේම කෝෂික ආකුංචය සිදු වෙන්න නම් AV ගැටය උත්තේජනය වෙන්න ඕන. දැන් මේකෙදි වෙන්නේ මොකද්ද? මෙතන දකුණු කර්ණිකාවේ මේ දකුණු කර්ණිකාව මෙතින් දකුණු කර්ණිකාවේ ඉඳලා දකුණු කෝෂිකාවට රුධිරය යන්නේ මොන රුධිරයේද? ඔක්සිජන් ඌණ රුධිරය. ඔක්සිජන් ඌණ රුධිරය දකුණු කර්ණිකාවේ ඉඳලා දකුණු කෝෂිකාවට යනවා. ඒ ඔක්සිජන් ඌණ රුධිරය දකුණු කෝෂිකාවේ ඉඳලා යන්නේ කොහාටද? පෙනහැලිවලට. පෙනහැලිවලට. එතකොට කර්ණික ආකුංචයේදී වෙන්නේ එක දෙයක් තමයි මේක. මොකද්ද? දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට රුධිරය යනවා. ඊට පස්සේ කෝෂික ආකුංචයේ එක පියවරකදී දකුණු කෝෂිකාවේ රුධිරය පෙනහළු වලට යනවා. අනිත් අවස්ථාව කර්ණික ආකුංචය අනිත් අවස්ථාවේදී ඔක්සිජන් වලින් පෝෂිත රුධිරය. ඒ කියන්නේ මේ ඔක්සිජන් වැඩි රුධිරය යනවා වම් කෝෂිකාවට. වම් කර්ණිකාවේ ඉඳලා වම් කෝෂිකාවට ඔක්සිජන් වැඩි රුධිරය යනවා. ඒක කර්ණික ආකුංචයේ තවත් එක් පියවරක්. ඒ වගේම ඔක්සිජන් වැඩි රුධිරය වම් කෝෂිකාවේ ඉඳලා මේ වගේ දේහයට යනවා. ඒක කෝෂික ආකුංචයේ පියවරක්. එතකොට කර්ණික ආකුංචයේදී වෙන දේවල් දෙකයි. මොකද්ද? දකුණු කර්ණිකාවෙන් දකුණු කෝෂිකාවට රුධිරය යනවා. වම් කර්ණිකාවෙන් වම් කෝෂිකාවට රුධිරය යනවා. කෝෂික ආකුංචයේදී වෙන්නේ දකුණු කෝෂිකාවෙන් පෙනහැලි වලට යනවා.
වම් කෝෂිකාවෙන් දේහයට යනවා. මේ දෙකම කරාට පස්සේ පූර්ණ හෘද විස්තාරය තමයි හම්බ වෙන විවේක කාලය. ඒ කියන්නේ හෘදයට රුධිරය ඇතුළු වන වෙලාව. දැන් මේ හැම එකෙදීම කරන්නේ හෘදයෙන් රුධිරය පිට කරන එක. දැන් මේක වුණාට පස්සේ හෘදයට නැවත රුධිරය ලබා දෙන ටයිම් එකට තමයි අපි කියන්නේ පූර්ණ හෘද විස්තාරය කියලා. එතකොට පූර්ණ හෘද විස්තාරය ගත්තට පස්සේ පූර්ණ හෘද විස්තාරය ආකාර දෙකකට වෙනවා. මේක පළවෙනි එක නම් මේක දෙවෙනි. උත්තර සහ අදර මහා ශිරාමතින් මේ කොහාටද? දකුණු කර්ණිකාවට උත්තර සහ අදර මහා ශිරා වලින් රුධිරය ලබා මේ දෙන්නේ ඔක්සිජන් ඌන රුධිරය. ඊට පස්සේ වම් සහ දකුණු පුප්පුෂීය ශිරා යුගල් දෙක. ඒ කියන්නේ මෙතන ශිරා සේරම 4 යුගල් දෙකක් නේ. වම් සහ දකුණු කියන පුප්පුෂීය ශිරාමකින් මේ කොහාටද දෙන්නේ? වම් කර්ණිකාවට රුධිරය ලබා දෙනවා. මේ රුධිරය ඔක්සිජන් වලින් පෝෂිතයි. ඔක්සිජන් වලින් පෝෂිතයි. එතකොට කර්ණිකාවල පීඩනය කෝෂිකාවල පීඩනයට වඩා වැඩි. මොන අවස්ථාවේදීද? පූර්ණ හෘද විස්තාරයේ. ඇයි? කර්ණිකාවලට රුධිරය ලැබෙනවා. ඒ හින්දා ඒකේ පීඩනය වැඩි. අන්න ඒ හින්දා රුධිරයෙන් කොටසක් අක්‍රීයව කෝෂිකා තුළට යනවා. ඒක වෙන්නේ කොහොමද? පූර්ණ හෘද විස්තාරයේදී වෙන්නේ කර්ණිකා රුධිරයෙන් පිරෙන. කර්ණිකා රුධිරයෙන් පිරුණම මේ යට තියෙන කෝෂිකාවල පීඩනයට වඩා මෙන්න මේ කර්ණිකාවල පීඩනය වැඩි. අන්න ඒ හින්දා අක්‍රීයව මේ පිරිච්ච රුධිරයෙන් කොටසක් කෝෂිකාවලට ගමන් කරනවා. ඒක වෙන්නේ අක්‍රීය. ඊට පස්සේ අපි කෝෂික ආකුංචය ගැන වැඩි කතා කරාට පස්සේ කෝෂික ආකුංචය AV ගැටේ ආවේග කර්ණිකාවල සිට කෝෂිකා වෙතට ඒම ටිකක් ප්‍රමාණයි. දැන් කෝෂික ආකුංචය AV ගැටය උත්තේජනය වුණාට පස්සේ මේ කර්ණික ආකුංචය කෝෂික ආකුංචය වෙන්නේ AV ගැටය උත්තේජනය වුණාට පස්සේ. මේ AV ගැටයට ආවේග එන්නේ කොහේඳද? කර්ණිකාවල ඉඳන්. ඒක කෝෂිකාව වෙතට එන එක ටිකක් ප්‍රමාණයි. අන්න ඒ හින්දා කර්ණිකාවල සම්පූර්ණ රුධිරය කෝෂිකා තුළට පැමිණීමට අදාළ කාලය ලැබෙනවා. ඒ කියන්නේ මේකේ ආවේග කර්ණිකාවල ඉඳලා කෝෂිකාවලට එන්න ඕන. AV ගැටයට එන්න ඕන. ඒක ප්‍රමාද වෙන හින්දා කර්ණිකාවල තියෙන රුධිරය සේරම ටික කෝෂිකාවලට පැමිණෙන්න අවශ්‍ය කාලය ලැබෙනවා. අන්න ඊට පස්සේ මේ AV ගොනුවේ ශාඛා සහ පර්කින්ජි තන්තු මේවා උත්තේජනය වෙනවා විද්‍යුත් ආවේග වල. මේවා උත්තේජනය වුණාට පස්සේ විද්‍යුත් ආවේග ක්‍රියාරම්භ වෙලා මේ තියෙන හෘද අග්‍රයෙන් සංකෝචක තරංග ආරම්භ කරනවා. මේ හෘද අග්‍රයෙන් සංකෝචක තරංග ආරම්භ කරලා මෙන්න මේ කෝෂිකා සංකෝචනය කරනවා. කෝෂිකා සංකෝචනය කරන තමයි කෝෂිකා ආකුංචය වෙන්නේ. මේ සංකෝච තරංග ආරම්භ වෙන්නේ කොහෙන්ද? මෙන්න මේ හෘද අග්‍රයෙන්. මෙන්න මේ වෙලාවේදී දකුණු කෝෂිකාවේ පීඩනය පුප්පුෂීය ධමනියේ පීඩනයට වඩා වැඩි. ඒ කියන්නේ මේකේ පීඩනය මේකෙන් යන පුප්පුෂීය ධමනියේ පීඩනයට වඩා වැඩි. ඒ වගේ තමයි වම් කෝෂිකාවේ පීඩනය මහා ධමනියේ පීඩනයට වඩා වැඩි. ඒ කියන්නේ මෙන්න මේ වම් කෝෂිකාවේ පීඩනය මේකෙන් යන මහා ධමනියේ පීඩනයට වඩා වැඩි. හේතුව මොකක්ද? සංකෝචක තරංග වලින් කෝෂිකා සංකෝචනය කරනවා. අන්න ඒ හින්දා පුප්පුෂීය සහ මහා ධමනී අඩසන්ධ කපාට විවෘත වෙනවා. මේකේ පීඩනය වැඩි වෙන හින්දා මේ පුප්පුෂීය ධමනිය සහ මේ පැත්තේ තියෙන මහා ධමනී අඩසන්ධ කපාට විවෘත වෙලා අදාළ ධමනි තුලට රුධිරය ගලාගෙන යනවා.
මේකේ පීඩනය නිසා කර්ණික කෝෂයේ කපාට වැසිලා. කර්ණික කෝෂයේ කපාට තියෙන්නේ මෙතන තියෙනවා නම් කර්ණිකා. මෙතන තියෙනවා ත්‍රිතුණ්ඩ කපාටේ. ත්‍රිතුණ්ඩ කපාටේ තියෙන ලකුණු පැත්තේ ද්විතුණ්ඩ කපාටේ තියෙන්නේ වම්. මේ වගේ පීඩනයේ හින්දා මේවා වැහෙනවා. මොකද මේ කපාට ඇරෙන්නේ මේ පැත්තට. යට පැත්තට තමයි කපාට ඇරෙන්නේ. පීඩනයේ මේවා උඩට තල්ලු වෙලා මේ කපාට වැහෙනවා. එම නිසා රුධිරය නැවත කර්ණිකා තුළට නොයනවා. එතකොට රුධිරය මේක සංකෝචනය වෙලා මේක පීඩනය වැඩි වෙනවා, කපාට වැහෙනවා. එතකොට කර්ණිකා වලට යන්න බෑ රුධිරයට. යන්න තියෙන්නේ එක්ක පුප්පුෂීය ධමනියට නැත්නම් සංස්ථානික මහා ධමනියට. ඉන්පසු කෝශිකාවල පීඩනය අඩු වී ධමනිවල පීඩනය වැඩි වෙනවා. එතකොට කෝශිකාවලින් මේ ධමනිවලට ගියාට පස්සේ කෝශිකාවල පීඩනය අඩුයි, දැන් පීඩනය වැඩි කොහෙද? ධමනිවල. එතකොට වෙන්නේ හෘදයේ තිබූ පීඩනයට අනුකූලව අදාළ වාහිනීවල කපාට විවෘත වීම සහ වැසීම සිදු වෙනවා. ඒ කියන්නේ රුධිර නාලවලක් තියෙනවා කපාට ඇතුළේ. මේවා ඇරෙන්නේ එක පැත්තකට විතරයි. එතකොට අර ලැබුණ පීඩනයට අනුව මේ කපාට ඇරීම සහ වැහිම සිදු වෙනවා. අන්න එමිහින්දා ඒක දිශාත්මක රුධිර ගලනයක් තහවුරු වෙනවා. එක දිශාවකට පමණක් රුධිර ගලා යාම තහවුරු වෙනවා.